ජනාධිපතිතුමා නිකුත් කරනවා අතිවිශේෂ ගැසට් පත්‍රයක් 15 වෙනිදා මේ රටේ ආනයන සඳහා 50%ක බද්දා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිතුමා 15 වෙනිදා ලිපිය ලියනවා අතිවිශේෂ ගැසට් පත්‍රය ගහනවා මේ රටේ උප්පකට ව්‍යාපාරිකයෝ දෙන්නේ 15 වෙනිදා එක්කෙනෙක් වාහන 3500ක් ආනයනය කරනවා තව එක්කෙනෙක් 500ක් ආනයනය කරනවා 50%ක 16 වෙනිදා සිට බද්දක් තියෙනවා. මම ආවේ කියන්නේ ගිය සිකුරාදා මේ රටේ ඩොලරය රියල් 323යි. සඳුදා හවස වෙනකොට 334යි. රියල් 11කින් ඩොලර් එක නගිනවා කියනකොට අපි සැකේ ඉතලා බැලුවාම වාහන 4000කට LCR ලා ණයවර ලිපියරලා වාණිජ බැංකුව හරහා කවුද මේ ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් එක අනුර කුමාර දිසානායක ජනාධිපති අස්සම් කරපු අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝගය කොහොමද ලංකාවේ කූට ව්‍යාපාරිකයෝ දන්නේ මේ ගැසට් එකේ කියනවා වැදගත් කාරණයක් එතුමා කියනවා මේක ආනයන භාණ්ඩ සඳහා කියලා ගහලා අන්තිම තීරුවේ කියනවා 15 වෙනිදා වෙනකන් වාහන ආනයනය කරපු අයට මේක අදාළ නැහැ. ඔය කැහැල්ල හරි ෂෝක් නේ වාහන 4000ක් කරින්න LCR ම එක දවසක්. මහා බැංකුව තමයි ලංකාවේ වාණිජ බැංකුව අධීක්ෂණය කරන්නේ. එතකොට බිලියන් 40කට වැඩිය LCR ගිය සිකුරාදා ඒ අනුව ඩොලර් එකත් බාල් දුන්නා. රුපියල බාල් දෙලා ඩොලර් එකට ජීවිත මුදල් රුපියල් 10කින් වැඩි වුණා. මේවා වංචා නෙමෙයිද? මේවා ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් නෙමෙයිද? මේවා භාණ්ඩාගාර මංකොල්ලේට වැඩි ලොකු මංකොල්ල නෙමෙයිද? මේවා අනුර කුමාර දිසානායකගේ පරිපාලනයේ දුර්වලතා, අත්දැකීම් රහිත බව, විනීත භාවය නොමැතිකමේ ප්‍රතිඵල මේවා භුක්ති විඳින්නේ මේ රටේ අහිංසක ජනතාව. මේ රටේ අහිංසක ජනතාවට මේ මිලියන් 20000 බරක් දරා ගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේදී ඩොලර් එක 340ට ගියොත් 323 විතර ගනුදෙනුවකට ඉතින් රුපියල් 14ක් දෙයියන්ගේ